කොට්ටාසය. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නැගෙනහිර පළාතට ආවේනික වූ ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් අපරාධ විමර්ශන කටයුතු ප්‍රමාද වෙලා තියෙන ඒවා මේකෙන් විසඳීමට බලාපොරොත්තු වෙනවා. ඒක ඍජු අධීක්ෂණය යටතේ පවතිනවා මේ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මම හිතන්නේ දැනට නැගෙනහිර පළාත සමස්තයක් ගත්තාම විශේෂ අපරාධ වාර්තා වෙන්නේ නැහැ. නමුත් සංචාරක කර්මාන්තයත් එක්ක වැඩි සංචාරකයන් පිරිසක් මේ ප්‍රදේශයට පැමිණලා තියෙනවා. අපි ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍ය වැඩ පිළිවෙලක් දැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් සකස් කළා. ඒ දැනට ක්‍රියාත්මක වෙලා තියෙනවා. මහජනයාගේ සහාය ඉල්ලා සිටිනවා මේ සංචාරකයන්ගේ සංචාරක ව්‍යාපාරය දිනු කරන්න, ඒතුමන්ලාගේ ආදායම් වැඩි කරගන්න, ඒත් එක්කම ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න, පොලිසියට සහාය වන්න යම් තොරතුරක් සංචාරකයන්ට විරුද්ධව මොනවා කටයුතු කරනවා නම් වෙන්න කියලා. ඒත් එක්කම සමාජයේ අපරාධ ගත්තොත් යම්කිසි වැඩිවීමක් තියෙනවා මත්ද්‍රව්‍ය සහ ළමා අපරාධවල. ඒවත් යම් පොලිසිය විසින් යම් කටයුතු ඒ සඳහා විකල්ප ඒවා නැවැත්වීම සඳහා දැක්වීම සඳහා කටයුතු කරනවා. ඒත් එක්කම අනෙකුත් රාජ්‍ය ආයතනවලුත් ඒ සමානව වගකීමක් ඉටුවිය යුතුයි. ඔවුන් එක්ක හොඳ සම්බන්ධීකරණයකින් ඒත් එක්කම මහජනයාගේ සහයෝගය ඉහළින්ම බලාපොරොත්තු වෙනවා මේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්න. බොහොම ස්තුතියි.